විපක්ෂ නායකතුමා. කොළඹ වරාය ශ්‍රී ලංකාවේ ප්‍රධානතම විදේශ විනිමය උපයන ජාතික වත්කම් වලින් එකක් වන අතර එහි තරඟකාරීත්වය, මෙහෙයුම් කාර්යක්ෂමතාවය සහ දිගුකාලීන ආදායම් ජනන කිරීමේ හැකියාව රටේ ආර්ථිකයට ඍජුවම බලපාන. එහෙත් නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු ප්‍රමාද වීම, මෙහෙයුම් සඳහා අවශ්‍ය උපකරණ ප්‍රසම්පාදනයේ පවතින ප්‍රමාදයන්, වරාය අධිකාරියේ කළමනාකරන තීරණ සහ සේවක සුබසාධන කටයුතු සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු හේතුවෙන් වරාය ශේෂ්ත්‍රය පිළිබඳව බරපතල තත්ත්වයක් මතුවලා තිබෙනවා. ඒක කේන්ද්‍ර කරගෙන මම මේ ප්‍රශ්න අහන්න කැමතියි. නැගෙනහිර පර්යන්තය පෞද්ගලීකරණය කිරීම, බදු දීම හෝ වෙනත් ආකාරයකින් පෞද්ගලිකංශයට පැවරීම සඳහා රජය, අමාත්‍යංශය හෝ ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් මේ වන විට කිසියම් ප්‍රතිපත්තිමය හෝ පරිපාලනමය තීන්දුවක් අරගෙන තිබෙනවා. මොකද විශේෂයෙන්ම අපිට අහන්න ලැබුණා ලෝක බැංකු නියෝජිතින් පිරිසක් ඇමතිවරයාත් හමු වෙලා වරාය සම්බන්ධව නව මූල්‍ය ආකෘතියක් පිළිබඳව, පෞද්ගලික සහභාගීත්වය පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා කියන කාරණාව. ඒ නිසා මම අහන්න කැමතියි රාජ්‍ය පෞද්ගලික හෝ එහෙම නැත්නම් පෞද්ගලීකරණය කරන්නට යම් උත්සාහයක් තිබෙනවද කියන එක අදාළ ඇමතිවරයාගේ. එවැනි ඉහළ ආදායමක් උපයාගත හැකි ජාතික වත්කමක් පෞද්ගලික අංශයට පැවරීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. එමගින් රාජ්‍ය ආර්ථිකයට, ජාතික ආර්ථිකයට සිදුවන ආදායම් බලපෑම පිළිබඳව විධිමත් ආර්ථික හා මූල්‍ය බලපෑම් අගයීමක් සිදු කර තිබෙනවාද? එසේ අගයීමක් සිදු කර තිබෙනවා නම් එහි නිගමනයන් කවරේ? නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් සඳහා අත්‍යවශ්‍ය වන ස්ට්‍රැඩල් කැරියර්ස් සහ අනෙකුත් ප්‍රධාන උපකරණ ප්‍රසම්පාදනයේ ප්‍රමාද වී ඇතනම් එම ප්‍රමාදයන්ට හේතුව කුමක්ද? දැන් අපිට ආරංචි ස්ට්‍රැඩල් කැරියර්ස් වලට ඩිසිෂන් එක තීන්දුව ඇවිල්ලා තියෙනවා. ඒක අවෝඩ් කරන්නයි තියෙන්නේ. ඇයි මේ ප්‍රමාදයට හේතුව? එම ප්‍රමාදයන් හේතුවෙන් බහලුම් හැසිරවීමේ ධාරිතාවය සහ වරාය ආදායම කෙරෙහි ඇති වී තිබෙන බලපෑම පිළිබඳව ඇස්තමේන්තුගත වාර්තාවක් තිබේද? එය ඉදිරිපත් කරන්නේද? දේශපාලන පත්වීමක් නොවන වරාය අධිකාරියේ කළමනාකරන අධ්‍යක්ෂක තනතුරු සඳහා පත්වීම් සිදු කිරීමේදී භාවිතා කරනු ලබන සුදුසුකම් අත්දැකීම් සහ තේරීම් නිර්ණායක මොනවාද? ජ්‍යෙෂ්ඨත්වය හා අත්දැකීම් සහිත නිලධාරීන් සිටියදී සුදුසුකම් හා අත්දැකීම් අඩු නිලධාරියෙකු පත්කර ඇති බව සත්‍යද? එම පත්වීම් සඳහා භාවිතා කරන ලද නිර්ණායක සභාගත කරන්නේද? අපිට ලැබී තිබෙන තොරතුරු අනුව කළමනාකරන අධ්‍යක්ෂක තනතුරට තවත් ජ්‍යෙෂ්ඨ පුද්ගලයන් 19ක් සිටියදී 20 වැනියාව ඒ තනතුරට පත් කරලා තිබෙනවයි කියන එක අපිට ආරංචි. ඒක සත්‍යයක්ද කියන එක, එසේ කරා නම් ඒ මොන පදනමක් මත ඉෂ්ට කරාද කියන එක අපි දැනගන්නට කැමතියි. වරාය අධිකාරියේ විශ්‍රාමික සේවකින් සඳහා ලබා දෙනු ලැබූ සුබසාධන හා ප්‍රතිලාභ සම්බන්ධයෙන් මෑතකදී කිසියම් සංශෝධනයක් හෝ කප්පාදුවක් සිදු කර තිබේද? එසේනම් ඒ කවදා සිටද? ඒ සඳහා හේතුන් සහ එමගින් බලපෑමට ලක්වන සේවක සංඛ්‍යාව කොපමණද? එහෙම වරප්‍රසාද කප්පාදු කරන්නට පදනම් වුණු හේතු කරුණු කාරණා කවරේද කියන එක මම අහන්න කැමතියි.
වරාය අධිකාරියේ ආදායම් සේවක අයිතිවාසිකම් සහ ජාතික වත්කම් ආරක්ෂා කරන බවට විපක්ෂයේ සිටින සමයේ ජනතා විමුක්ති පෙරමුණ පොරොන්දු ලබා දුන්නා. එය සැලකිල්ලට ගනිමින් නැගෙනහිර පර්යන්තයේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පවත්වාගෙන යන බවට වරාය සේවකින්ගේ හිමිකම් හා සුබසාධන ප්‍රතිලාභ තවදුරටත් කප්පාදු නොකරන බවට මෙම සභාවට පැහැදිලි සහතිකයක් ලබා දෙන්නේද. මොකද මැතිවරණ සමයේ රාජ්‍ය දේපල රාජ්‍ය සම්පත් ජාතික සම්පත් පෞද්ගලීකරණයට ලක් කරන්නේ නැtei කියන එක එහෙමත් නැත්නම් විකුණා දමන්නේ නැtei කියන එක ඉතාමත්ම පැහැදිලිව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කරා. අද ඒ ලබා දුන්නු ප්‍රකාශ ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්නට වචනේ පරිසමාප්තාර්ථයෙන්ම ඒ පොරොන්දු ඉෂ්ට සිද්ධ කරන්නට රජයේ කටයුතු කරනවද කියන එක මම අහන්නට කැමතියි.